ආයිබෝවන් අද අපි මේ වීඩියෝ එක හරහා කතා කරන්නේ අෂ්ටමී සංඛ්‍යා ෂඩ්දශමී සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය. ඒ කියන්නේ අටේ පාදේ සංඛ්‍යා 16 පාදයට හරවන්න අපි හදන්නේ. මම පළවෙනි උදාහරණය අරගෙන තියෙනවා 421 අටේ පාදේ කියන්නේ 4 2 1 අටේ පාදේ ෂඩ්දශමී සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. මම මුලින්ම මේකෙදි කියන්නම් ෂඩ්දශමී අෂ්ටමී කළත් අෂ්ටමී ෂඩ්දශමී කළත් අනිවාර්යෙන් ඕගොල්ලෝ සංඛ්‍යාව ද්විමය කරගන්න ඕනේ. කියන්නේ දැන් අටේ පාදෙන් තියෙන සංඛ්‍යාවක් අපේ තියෙන්නේ අපි ඒක මුලින්ම ද්විමය කරගන්න ඕනේ. කොහොමද ද්විමය කරන්නේ? අෂ්ටමය ද්විමය කරන විදිහ ඔයගොල්ලෝ දන්නවා. මම මේ සංඛ්‍යා මුලින්ම වගුවක ලියාගත්තා. 4 2 1. ඔයගොල්ලෝ පැහැදිලි කරලා තියෙනවා අෂ්ටමය සංඛ්‍යාවක් ද්විමය වලින් ලියනවා නම් අනිවාර්යෙන් බිටු 3ක් අවශ්‍යයි. ඇයි ඒ? අෂ්ටමය සංඛ්‍යා පද්ධතියේ උපරිම සංඛ්‍යාව 7. ඒක ලියන්න අපිට එකේව 3ක් යනවා. ඒ කියන්නේ බිටු 3ක් වැය වෙනවා. එහෙනම් එම පද්ධතිය සඳහා අපිට බිටු 3ක් වෙන් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් එක ලිව්වත් බිට් 3කින් ලියන්න ඕනේ, දෙක ලිව්වත් බිට් 3කින් ලියන්න ඕනේ. ඒ හින්දා මේකේ තියෙන ඉලක්කම් වෙන වෙනම මම බිටු 3 බැගින් පාවිච්චි කරලා ලියනවා. එක ලිව්වොත් බිඳු දෙකක් ඉස්සරට දාලා එක ලිව්වා. දෙක ලියනවා නම් බිඳුව එක බිඳුව. ඒ කියන්නේ මේ බල තියෙන. මම මේක පැහැදිලි කරනවා නම් දෙකේ බිඳුව ස්ථානේ නැහැ, දෙකේ එක ස්ථානේ තියෙනවා. දෙකේ දෙක ස්ථානේ නැහැ. එතකොට එතන එක ඓක්‍ය ගත්තොත් එහෙම දෙකයි. 4 ද්විමය කළොත් 1 බිඳුව බිඳුව. මොන දැන් මම 4 2 1 කියන සංඛ්‍යාව ද්විමය කරා. දැන් මම මේ ද්විමය කරපු සංඛ්‍යාව වෙනම ලියා ගන්නවා. දැන් මේ වෙනම ලියපු ද්විමය සංඛ්‍යාව ෂඩ්දශමය කරන්න ඕනේ. කොහොමද ද්විමය ෂඩ්දශමය කරන්නේ? ද්විමය සංඛ්‍යාවක් ෂඩ්දශමය කරද්දී බිටු 4 ගොඩවල් වලට කඩන්න ඕනේ. ඇයි එහෙම කඩන්නේ? ෂඩ්දශමී සංඛ්‍යාපත්‍ය උපරිම සංඛ්‍යාව මොකද්ද? 15. එහෙම නැත්නම් F 15 කියන සංඛ්‍යාව ද්විමය වලින් ලියනකොට එකේව 4ක් යනවා. එකේව 4ක්. ඒ කියන්නේ 16 පාදේ සංඛ්‍යා ද්විමය වලින් ලියනකොට අපිට බිටු 4ක් වැය වෙනවා. එයාගේ පද්ධතිය ලියද්දී. එහෙනම් අපි එක ලිව්වත් ලියන්න ඕනේ බිටු 4කින්. දෙක ලිව්වත් බිටු 4කින්. අන්නේ තියර එක පාවිච්චි කරලා අපි ගාව තියෙන ද්විමය සංඛ්‍යාව අපි බිටු 4 වෙන් ලියනවා. දැන් මම මේක මොන සංඛ්‍යාව ලිව සුදු වෙලා තියෙන සංඛ්‍යාව මම දකුණු පැත්තේ කෙරලින් නම් 1 2 3 4 කියලා කොළ පාටින් ඉරක් ගැහුවා. 1 2 3 4 කියලා කොළ පාටින් ඉරක් ගැහුවා. සංඛ්‍යාවක් තනි වෙනවා. ඒ හින්දා මම ඉස්සරහ රතු පාටින් බිංදු 3ක් දාලා එතනත් 4 ගොඩක් හදාගත්තා. දැන් මේක අපි වෙන වෙනම ද්විමය ෂඩ්දශමී කරන විදිහට කියන්නේ මේ බිට්ස් වල තියෙන ස්ථානීය අගයන් සහ නිරූප්‍ය අගයන් පාවිච්චි කරලා මෙතන තියෙන නිරූපණය වෙන්නේ කොයි අගයද කියලා හෙව්වා. මෙතන එක ස්ථානයේ එක්කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ එක්වරක් එකයි. මෙතන එක ස්ථානයේ එක්කෙනෙක් ඉන්නවා. එක්වරක් එකයි. එක ස්ථානයේ එක්කෙනෙක් ඉන්නවා. එක්වරක් එකයි. දැන් ඊට තුන බෙදලා තියෙන විදිහ හැමම තියෙද්දි එකේව තුනක් තමයි අපිට එන්නේ. එහෙනම් අපි අෂ්ටමයේ ද්විමය කළා. ද්විමය ෂඩ්දශමය කළා. එහෙනම් 4 2 1 කියන සංඛ්‍යාව ෂඩ්දශමී වලින් එකේව තුනකින් තමයි ලියන්න වෙන්නේ. එහෙම තමයි සටහන් වෙන්නේ. අපි බලමු දැන් ෂඩ්දශමී සංඛ්‍යාවල ඉංග්‍රීසි අකුරුත් තියෙනවානේ. අපි බලමු තවත් උදාහරණයක්. 3 4 6 අෂ්ටමය වලින් ෂඩ්දශමී සංඛ්‍යාවක් කරා. මම අර ඉස්සෙල්ලා වගේ වගුවක් අරගෙන ඔන්න ඉලක්කම් තුන ලිව්වා. 3 4 6 ද්විමය කළා. 6 ලිව්වා 1 1 බිංදුව. 4 ලිව්වා 1 බිංදුව බිංදුව. 3 ලිව්වා බිංදුව 1 1. හරි. දැන් මම සංඛ්‍යාව වෙනම ලියා ගත්තා. වෙනම ලියලා ඔන්න ඒක දැන් මම 3 ගොඩ වලින් කලින් ලිව්වා. දැන් ආපු උත්තරේ 4 ගොඩ වලට වෙන් කරනවා. 1 2 3 4 ඉරක් ගැහුවා. 1 2 3 4. ඉදිරියේ මුකුත් ඉලක්කම් නැති දාන 4 ගොඩවල් දෙයක් ගානට බැලන්ස් වුණා. දැන් මම මේක ද්විමය ෂඩ්දශමය කරනවා. ඒ කියන්නේ මේ ස්ථානීය අගයන් සහ නිරූප්‍ය අගයන් පාවිච්චි කරලා මම මේ එක් කොටසේ ඓක්‍ය හොයනවා. මෙතන එකේව නැහැ, දෙකේව තියෙනවා, හතරේව තියෙනවා, අටේව නැහැ. එහෙනම් දෙකේව සහ හතරේව එකතු වුනහම එක බැගින් 6යි. මෙතන එකේව නැහැ, දෙක තියෙනවා, හතර තියෙනවා, අට තියෙනවා. 8 4 2 කියන ඉලක්කම් තුන එකතු වුනහම 14යි. අපි 14 කියන ඉලක්කම ෂඩ්දශමී සංඛ්‍යා පද්ධතිය පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට පාවිච්චි කරන්නේ කැපිටල් E. එහෙනම් E6 කියන උත්තරය තමයි එන්නේ. now ඔයගොල්ලන්ට පැහැදිලි 4 3 6 කියන අෂ්ටමය සංඛ්‍යාව ෂඩ්දශමී කළාම එන්නේ E6 16 පාදේ. ඔයගොල්ලන්ට පැහැදිලි ඕනෑම අෂ්ටමය සංඛ්‍යාවක් ෂඩ්දශමී සංඛ්‍යාවක් කරද්දී අතරමැදි අවස්ථාව විදිහට ද්විමය සංඛ්‍යාවක් කරන්නම ඕනේ. අෂ්ටමය ද්විමය, ද්විමය ෂඩ්දශමී. ඔන්න පියවර දෙක හරහා යන්න පුළුවන්. අපි ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ආයුබෝවන්.